හායි කොහොමද ඔයාලට මං හිතනවා ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඇති කියලා. අපිට නම් ඉතින් හොඳටම වැස්ස. මං ඉතින් පෝස්ට් එකක් දැම්මා ඔයගොල්ලන්ට ඉතින් වැස්ස නිසා මේ වීඩියෝ එකක් ගේන්න බෑ කියලා. ඉතින් වෙන විදිහට වීඩියෝ එකක් කරන්න බැරි වුණත් ගේ ඇතුලේ ඉඳන් කරන්න පුළුවන් වීඩියෝ එකක් අරන් ආවා. අද ඉතින් තියෙන්නේ ග්‍රෑම් 500ක බටර් කේක් එකක් අයිසිං කරන විදිය. මට කේක් එක හදන වීඩියෝ එක නම් වීඩියෝ කරගන්න බැරි වුණා. ඒක නිසා ඉතින් මම අයිසිං කරන වීඩියෝ එක ඔයගොල්ලන්ට ගේන්න හිතුවා. ක්‍රම් කෝට් කරලා අයිසිං කරන විදිය තමයි කියලා දෙන්න යන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඉතින් ග්‍රෑම් 500ක මේ කේක් එකකට මගේ හිතේ මෙම්මට තමයි මම බඩු අරගෙන මේ අයිසිං කරන්න හදන්නේ. අද නම් මේ ඉතින් මේක පැසලස කම නිසා ඔයාලත් එක්ක කතා කරන ගමන් මම ඉතින් මේ බටර් ටික හොඳට සුදු පාට වෙනකල් පොඩ්ඩක් බීට් කරගන්නවා. පේනවනේ මේ පාට වෙනකම් පොඩ්ඩක් බීට් කරගන්න ඕන. ඊට පස්සේ ඉතින් මේකට අපිට අවශ්‍ය වෙන ප්‍රමාණයට අයිසින් සීනි ටික එකතු කරලා ඒකට වැනිලා බින්දු 2ක් හෝ ඔයාලා කැමති එසෙන්ෂල් ඔයිල් බින්දු කීපයක් දාලා මේක සුවඳ කරගන්න තමයි තියෙන්නේ. මට ඕන වෙන්නේ අද සාමාන්‍යයෙන් පොඩි ග්‍රේ කලර් එකකට යන පාටකුයි මේ වගේ පාටක් බටර් පාටක්. ඉතින් ඒක නිසා මම ඒ දෙක හදා ගන්නවා දැන්. මේක හොඳටම බීට් කරගන්නවා. මොකද මේ කේක් එකට පොඩ්ඩක් අයිසින් සීනි අඩුවෙන් තමයි මම පාවිච්චි කරන්නේ. සීනි ගොඩක් පාවිච්චි කරන්නේ නැතුව. මෙන්න මේ පේන කේක් එක තමයි අයිසිං කරන්න හදන්නේ. ඉතින් අයිසිං චුට්ටක් මේ ට්‍රේ එකේ ගාලා මේක පොඩක් කලව ගන්න ඕන. ඊගාවට මම කරන්නේ අර මේ කේක් එක ක්‍රම් කෝට් කරාත්තේ කේක් කුඩු ඇලවෙනවනේ. ඒක නිසා මම කරන්නේ මේ සුගර් සිරප් ටිකක් හදාගෙන ඒක පොඩ්ඩක් තෙත් කරගන්නවා. එතකොට මේ කුඩු හැලෙන එක ඇත්තටම අඩුයි. වටේටත් ස්ප්‍රේ කරගන්න පුළුවන් නම් හොඳයි. හැබැයි මගේ කේක් එක අද චුට්ටක් සොෆ්ට් එකට තෙත ගතියට තියෙන නිසා ලොකුවට ගැලවෙන ප්‍රවණතාවය අඩුයි. කුඩු වෙන ප්‍රවණතාවය අඩුයි. ඉතින් මෙහෙම හරි පරිස්සමට මේ අයිසින් ටික ගාගෙන යන්න ඕන මුලින්ම ටික. සාමාන්‍යයෙන් පොඩි ලේයර් එකක්. මම මේක චුට්ටක් වැඩිපුර ගානවා. මොකද මේ අයිසින් සීනි අඩු නිසා මේක චුට්ටක් ගොඩක් මේ අර බටර් ගතිය විතරක් වැඩිනේ. ඒක නිසා. ඉතින් ඊට පස්සේ මේක මේ තියන්න ඕන ෆ්‍රිජ් එකේ චුට්ටක් හයි වෙන්න. ඊට පස්සේ තමයි අයිසින් කරන්න ගන්න ඕන. එතකොට අපිට හොඳට අයිසින් එක නීට් එකට නීට් කරගෙන අයිසින් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් අපිට කැමති විදිහට මේ විදිහට ඩිසයින් කරගෙන යන්න තමයි තියෙන්නේ. හරි සරල ඩිසයින් එකක් තමයි අද මම දාගන්න හිතුවේ.
මේ තියෙන මේකේ අන්තිම ටික. ඉතින් මේක මම පස්සේ කොහොමද කේක් එක ලස්සනයිද කියලා කියන්න. මේක වගේ මම තව කේක් එකක් හැදුවා. ඒකේ ෆොටෝ ටිකක් මම දාන්නම්. ඉතින් කේක් ටික හොඳයි නම් ලයික් කරලා ෂෙයා කරලා කමෙන්ට් එකක් එහෙම දාලා ඔයගොල්ලෝ මම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා ආරාධනා කරනවා. මෙච්චර නම් මගේ වීඩියෝ එක බලන් හිටපු ඔයගොල්ලෝ හැමෝටම thank you.